රසිකක්කයි රහට ගල්වල ඉඳන් අද ඔහෙල්ට දෙන්න යන්නේ චිකන් සොසේජස් ලොකුසුදු. චිකන් සොසේජස්. මචං සොසේජස් ගැන හරියටම දන්නේ රසිකක්කා. ඒක හන්ද මම රසිකක්ක හොයාගෙන ආව නැතේ රසිකක්කේ. වෙන්නේ කවුද ලොකුසුදු? මම මචං මෙතන අරගෙන තින්නේ ග්‍රෑම් 500ක මාස්. මුලින්ම ගම්මිරිස්කුඩු මේස හැන්ඩයි. මිරිස්කුඩු මේස හැන්දයි. ඒ ලොකුසුදු සොසේජස් හදන්නේ අපේ දුන්ට සොසේජස් පීන්න බෑ උයි. පොඩි සුදු ඉඟුරු සුදුලුණු කොටාගෙන ගත්ත යුෂ. පිච්චි නංගිලා ලොකුසුදුගේ සොසේජස් එක ඔහෙලත් බලලා හදනව හරිය. ඒ රසිකක්කේ කොහෙත්ද නෑ නවන්න. ඊගාවට ලුණු හිච්චක්. පෙට්ටි මිරිස් දැම්මහම මාර ලල් එකක් තින්නේ. මචං මේ සොසේජස් එක තෙල් ගතියක් ගන්න ඕන හන්ද මන් දාගන්නේ බටර් නැත්තම් මචං ඔහෙල්ට පොල් තෙල් උනත් දාගන්න හැකි. මම මචං කඩවල් වල තියෙන සොසේජස් වගේ රතු පාට ගතිය ගන්න අරගෙන තියෙන බීට්රූට් යුෂ. සීනි හිච්චකුත් දාගන්නවා. අඩුවල පුසුදු මක්කයි බං උඹ අරත් හොදපු සබන් කැටේ පට්ට සුවඳක් නේ ඔය තින්නේ. මේ තමයි සේෆ්ගාඩ් සබන් කැටේ. විස බීජෙක්ක එදින්දා හැප්පෙන අපිට මචං විස බීජ වලින් මාර ආරක්ෂාවක් ගන්න හැකි මේ සබන් කැටෙන්. අඩෝ එච්චරයි. මේකේ මචං සබන් කැට වර්ග 3ක්ම තියෙන. ඒක හන්ද මචං ඔහෙල්ට කැමති සුවඳකින් ගන්න හැකි. මේක සමට හරිම සොෆ්ට් ගතියක් එක්ක මාර සුවඳක් තින්නේ. මුළු පවුලටම පාවිච්චි කරන්න හැ ටොප්ම ටොප් සබන් කැටයක් තමයි සේෆ්ගාඩ්. සේෆ්ගාඩ් ඇඟ ගාලා හයි හයි. ලොකුසුදු දෙහි බින්දු දෙකක් ඕකට දාගන්නේ නැතේ. ඊගාවට මචං රසිකක්ක කියන විදියට දෙක අත ගාගන්න ඕනේ. පාම් පිටි දැන් යාළු ඔහෙල මේක බෙන්ඩර් කරගන්නවා. මේ මචං අපි බෙන්ඩර් කරගත්ත මිශ්‍රණේ දැන් මචං මේක ඇලුමිනියම් කොලයක මම පෙන්නන විදියට රෝල් කරගන්නවා. දැන් ඉතින් මේක තම්බ ගැනිල්ලක් තින්නේ. මේවා රසිකක්කගේ අතින්ම හැදුන චොප්පඩු. චොප්පඩු.